හල් කෙවියන්ස් අද මමල්ට ගෙනාවේ අදත් තායි හොර කොමඩි මූව එක මේකත් සුපිරි හොර කොමඩි ඇත්තවයි ඉතින් ගයිස් කොමඩි මූවිස්වලට කැමති නම් චුටි ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න ඒ වගේම අපේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අපි දැන් ෆිල්ම් එකට යමු ෆිල්ම් එකට යන්න කලින් චූටි ඇඩ් එකක් ගයිස් ඔයාලා ගොඩක් කට්ටිය හිතන්නේ LK voice සිස්ටර් එකේ මම ඇඩ් එකේ දාන ඔච් විතරයි තියෙන්නේ කියලා නෑ ඊට අමතරව ගොඩාක් කොච් අයිටම්ස් වෙන අයිටම්ස් පවා තියෙනවා කොච් අයිටම් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා ඒ විතරක් නෙමේ ස්පීකර්ස් අලුතෙන් සන්ග්ලාසස් පවා දාලා තියෙන්නේ ඉතින් තවත් මොකටද බලන් ඉන්නේ යට ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා ඉක්මනට මෙගෙන් විසිට් එකක් දාලා බලන්න ඒ වගේම ඔයාලගේ අයිටම් එක ගෙදරට ආවට පස්සේ සල්ලි ගෙවන්නත් පුළුවන් ඉතින් ගයිස් කවුරු හරි වොච් එකක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් අනිවාර්යෙන් විසිට් එකක් දාලා බලන්න මේ ෆිල්ම් එක පටන් ගන්නවත් එක්කම නිකන් පාළු ගෙදරක් ඉස්සරහා ඕඩර්ස් ගොඩක් ඇවිද්ද කොහෙද කට්ටිය සෙට් එක ඉතින් ඕඩරේ දෙන්න යන්නේ නැතුව බයේ ගැහි වගේ ඉන්නවා කොහොම හරි මේ ගෙදර ගොඩක් පාළුවට ගිය ගෙදරක් ඒ වගේම මේ ගෙදර ගෙනාගේ වයිෆ් එල්ලිලා මැරලා තියෙනවා මේ ගෙදරම ඉතින් හීරොත් එක්ක ආපු යාළුවෝ ඒ විස්තරේ කියා දැන් ටික ඇතුළට යනවා දැන් දොර තට්ටු කරද්දි දොර අරන පාටක් නැහැ. ආයෙනම් කවුරුත් නැහැ පියන් කියලා කියද්දිම ඔටෝමැටික් දොර ඇරනවා. දැන් ඉතින් තුන්දෙනාත් එක්කම හිමීට යනවා. තුන්දෙනා ඇතුළට ගියේ ගමන් දඩාංගයි දොරත් වැහෙනවා. මෙයාලා තුන්දෙනාත් හැංගි යනවා කවුරු හරි ඉන්නවද කියලා බලන්න. කවුරුවත්ම නැති පාටයි. එතකොටම ඇහෙනවා ඇතුලෙන් සද්දයක්. බලද්දි කුස්සිය ගාව දෙන්න කෑම ගෙන ගන්නද කොයිද කෙනෙක් කතා කරගෙන ඉන්නවා. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්න නිකන් මූණ බලද්දි යක්කු වගේම තමයි පේන්නේ. ඉතින් මෙයාලත් මොකද්ද කතා කරගෙන කියලා අහගෙන හැංගිලා අහගෙන ඉද්දි එක පාටම ආවේශ වුණු අර මිනිස්සයා තුවක්කුව අරන් දඩාම් බඩාංගයි අර ලෙඩිට වෙඩි තියනවා. ඒ ලෙඩිත් විස්සි වෙලා මෙයා ඉන්න තැනට තමයි වැටෙන්නේ කොහොම හරි මේ කට්ටිය හොල්මන් හින්දා මෙයාලව ඒ කියන්නේ අපේ හීරෝලව ඒ කියන්නේ අපේ යාළුවෝ සෙට් එක එයාලව මේ හොල්මන්ට පේන්නේ නැහැ. ඉතින් හොල්මනත් එයාට වෙඩි තියලා දුකටත් එක්ක එයාට වෙඩි තියාගන්න හදද්දි මෙයාලා තුන්දෙනා එතනට ඉස්සරහට වෙලා ඉන්නවා. හැබැයි මෙයාලා තුන්දෙනාව පේන්නේ නැහැ. හැබැයි ඉතින් අර යාළුවා පුක් ගයි බඩවුල් වෙලා පුක් එකක් කරපු ගමන් අරු ඇලර්ට් වෙලා ඌට වෙඩි තියාගන්න නැහැ. කවුද ඉන්නේ කියලා බලලා එහෙම දැන් පොයින්ට් කරනවා. අර හෙට යනවා මෙහෙට යනවා ඒත් එකම දැන් සද්දේ මොකද්ද සද්ද කියලා බලද්දි ආයෙත් මෙයා පුක් ගයි විටින් හිට පඩාරනවා අවසානට යනවද කොහෙද එතනම ගඳකුත් ගහනවා ඒ ගඳරත් එක ගානට පොයින්ට් කරලා වැඩි තියද්දි මෙයාලා නැමිලා එහෙම්මම ගිහින් අර ලේඩි තමයි ෆුඩ් එක ඕඩර් කරේ ඉතින් එහෙම්ම කෑම එකත් ඒ හරියෙන් තියලා එතනින් දොර ඇරලා යන්න හදද්දි දොර අරින්නත් බෑ දොර ලොක් වෙලා ඉතින් මෙයාලත් උඩරම try එකක් දෙනවා ඉතින් අවසානට බැරිම තැන අර මිනිස්සයාත් ආපු තැන අර ඩබල් දොර කඩන්න හදනවා වේගින් ඇවිල්ලා වද්දන්න හදද්දිම හීරෝ ගතින් දොර ඇරනවා ඒත් එකම ඩයල් දෙකම බිම ඒත් එක්කම කොහොම හරි මුදු අම්මෝ බේරගනියෝ කියලා කෑ ගහගෙන තුන්දෙනාත් එක්ක බයික් අරන් එතනින් යනවා. ඉතින් හීරෝගේ ගෑන් එකේ හීරෝයි එයාගේ යාළුවයි තව අංකල් කෙනෙකුයි තමයි ඉන්නේ. මේ තුන්දෙනා තමයි ඉතින් ඩෙලිවරි ඩ්‍රයිවර්ස්ලා. කොහොම හරි මෙයාලා ඉන්ස්ටාග්‍රෑම් පේජ් එකක් එහෙම රන් කරනවා. ඒක ඉතින් මෙයාලගේ එක්ස්පීරියන්ස් එහෙම ෆොටෝස් එහෙමත් දානවා. ඉතින් කට්ටිය මේවට කමෙන්ට් එහෙමත් දානවා. දැන් ඉතින් ඊළඟ දවසේ යාළුවා ලයිව් ගිහින් මේ ගැන කියනවා ඒත් එක්කම අපේ හීරෝ එහෙම ඉන්ට්‍රොඩියුස් කරද්දී හීරෝ තනම් මනම් කියනවා මෙයාගේ වැරදි එහෙම යාළුවානේ එයා කරපු ගොංගඩ එහෙම කියද්දී මගේ ෆෑන්ස්ලා රෝව කියන්න එපා කියනවා ඒත් එක්කම බිග් ගායි මගේ බ්‍රදර් කියලා පච්ච කටන යාළුවෙක් පෙන්වන පොඩ්ඩක් චබි කොල්ලෙක් ඒ කොල්ලව වීඩියෝ කරලා එයාට තනම් මනම් කියනවා පොර කොහොම හරි යක්කු ඇහෙන්නේ නැති වෙන්න යක්කුගෙන් ප්‍රවේශයෙන් වෙන්න වගේ තමයි ඒ ටැටු එක ගහන්නේ කොහෙද ඉතින් ඒ වගේ ටැටුස් තමයි ගහන්නේ ඒකත් එක්කම දැන් මෙයාලා සෙට් එක මේක තැන ඉද්දි ඕඩරයක් එනවා. ඉතින් කවුද එකට ගන්න කියලා හැමෝම තටපට ගායි ක්ලික් කරනවා. ඒක එන්නේ අර ලයිව් ගියේ යාළුවට. දැන් එදා රෑ මෙයා හොස්පිටල් එකට ඩිලිවරියක් දෙනවා. ඒකත් පාළු හොස්පිටල් එකකට. ඉතින් ගෝස්ට්ලා නැහැ කියලා එයා ලයිව්ත් යනවා. එහෙමම යාළුවවත් බය කරලා වියර්ස්ලවත් බය කරලා තමයි මෙයා ගැම්මට යන්නේ. මෙහෙම තමයි මම පාර්සලයක් ගෙනාවා. මේ හොස්පිටල් එකේ ඉතින් ගෝස්ට්ලා නැහැ. මම ඩිලිවරි කරලා එනවා. එහෙම කියලා ගැම්මට දැන් කිය යනවා ලයිව් එකේ. එතකොටම උඩ මොකෙද්දෝ ඉන්නවා දැකලා විවර්ස්ලා කමෙන්ට්ස් දානවා. පිටිපස්සේ යකෙක් කියලා මොන යක්කුද අපි යක්කුන්ටත් කුක්කු පෙව්වේ කොක්කු පෙන්නලා කියලා. නිකන් ගැම්මට ටෝක් කරනවා පිටිපස්සට හැරලා පෙන්නනවා කෝ බං උඹ කියපු යකා එහෙම යක්කුන්ට මම බයත් නැහැ. එහෙම කියද්දිම එක පාටම ඉස්සරහා යකෙක් ඇවිල්ලා කෑ ගහද්දි ආයේ කතා දෙයක් නැහැ. ඒම කලන්ත දාලා වැටෙනවා. දැන් එහෙම මේ හොල්මනත් එයා වැදන් කොහෙද යනවා ඒකත් එක්කම දැන් අපේ හීරෝට ඕඩරයක් වදිනවා බලද්දි මෝල් එක
අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ තියෙන මොබයිල් රිපෙයාරින් ෂොප් එකකට තමයි ඒ ඩිලිවරි එක දෙන්න තියෙන්නේ. ඉතින් එහෙට ගිහින් බලද්දි ලස්සන කෙල්ලෙක් දැක්ක ගමන් හිරටත් හිත යනවා. එයාත් ඉතින් ඕඩර් එක දීලා එහා පැත්ත හැල්ලා ඉද්දි එයා දිහා බලාගෙන ඉන්නවා. මේ ලේඩි ඩවුට් වෙලා මොන හරි ගන්න ඕනද කියලා අහද්දි ඔව් මේ ෆෝන් එක පොඩ්ඩක් රිපෙයාර් සවුන්ඩ් ඇහෙන්නේ නැහනේ. එහෙම කියලා බොරුවට එයා ෆෝන් එක දීලා මෙයා දිහා බලන් ඉන්නවා. ඒ ලේඩිත් දැනගන්න මෙයා මේ ටෝක් කරන්න ලයින් පාර දාන්න තමයි ඇවිත් තියෙන්නේ කියලා. ඒත් එක්කම අංකල් පයියකින් නම පයියේ එයාගෙන් කෝල් එකක් ඒකත් යාවෝ කියන්නේ යාළුවා කරදරයක් කියලා හොස්පිටල් එකට ගියා තාම ආවේ නැහැ කියලා. දැන් හීරොත් කඩිමුඩුවේ කුඩු ගායි ඉක්මනට දැන් ඒ පැත්තට තමයි යන්නේ. දැන් හීරොත් හොස්පිටල් ඉස්සරහට යද්දි අංකලුත් ඉන්නවා ඇතුළට යන්න බැරුව ගොඩක් බය වෙලා කකුල් දෙකත් වෙවුල කොහොම හරි හීර ආපු ගමන් කියනවා මෙහෙම තමයි ලයිව් ස්ට්‍රීම් එක හිටියා එකපාරටම ලයිව් ස්ට්‍රීම් එක කට් වුණා ඇතුළේ තමයි ඉන්නව ඇති බුවා කියලා දෙන්නත් එක්ක දැන් කුඩු ගායි යනවා. දැන් එහෙම යද්දි වෙත් තැනින් තැන හොල්මන් එහෙමත් ඉන්නවා. ඒ ගැප් එකේ අර අංකල් කාරයා හොඳටම බය වෙලා මේ අහන්නකෝ එහෙම කියලා. එයා හීරගේ ඇඟ ඉල්ලෙද්දි ඇයි ඔයා ගාව අර ටැටු එක තියෙනවනේ. ඒ වගේම අර යායිටත් ගහලා තියෙනවද කොහෙද නේ ටැටු එක. එහෙම කියද්දි මෙයා කියනවා නෑ ඒක ෆේක් ටැටු එකක්. එහෙම එකක් නෑ කියලා කියනවා. දැන් එහෙම ඉස්සරහට යද්දි එකපාරටම දොරක් වැහෙද්දි මෙයාලගේ මයිල් කෙලින් එනවා. ඒකත් එක්කම ඇතුලේ හොල්මනක් ඉන්නවත් පෙන්නනවා. දැන් මෙයාලා මේ පැත්තට යන්නේ නැතුව අනිත් පැත්තට යද්දි යාවගේ ෆෝන් එක තියෙනවා දකිනවා. ඒක අහුලලා අතට ගද්දි රෝද පුටුවෙන් හොල්මනක් ඒ පැත්තට එනවා. ඒකත් දැක්ක ගමන් අර ටබියා කියනවා දුමු කියලා. නෑ පොඩ්ඩක් ඉන්නකෝ කියලා. හීරෝ ළඟට යද්දි එකපාරට මේ හොල්මන කෑ ගහනවා මෙයාගේ මුණට. ඒකත් එක්කම හීරෝ මොනා කරන්නේ? බය වෙන්නේ නැතුව ටිකක් බය වුණත් බය වෙන්න ගන්න නැතුව එයාත් කෑ ගහනවා. දැන් තරඟට ඇහැ ගයි. ඒගොල්ලොම කෑ ගහ ගන්නවා. අංකලොත් මොන රෙද්දක්ද කරන්නේ? එහෙම කියලා බලෙන් ඇදගෙන එනවා. දැන් ඒමම මෝච්චරය ඇතුලේ මෙයාලත් ගිහින් අර ලාච්චුවෙම ඇර බලනවා මෙයා ඉන්නවද කියලා. එතකොට ඩයල් එකේ ඉන්නවා කලන්තේ දාලා. ඒකත් hina මූණෙන්ම ඉන්නේ. දැන් ඒමම උස්සගෙන යන්න හදද්දි ඉස්සරහා නර්ස් හොල්මනා ඒකත් ළඟට එද්දි එකපාරටම මේ යාවගේ මූණ පෙන්වලා මෙයා අනිත් පැත්තට හැරිලා දැන් ඒ ගර්ල්ස් උත් 100න් ඉන්නේ කියලා එයාට කෑ ගහද්දි එහෙම මෙයාලා අනිත් පැත්තෙන් යන්න හදනවා. දැන් අනිත් පැත්තටත් එද්දි ඒ පැත්තටත් ඒ විදිහටම කරද්දි එහෙම මෙයාලා බිත්තියේ පැත්තට විසික් වෙලා එහෙම අරයා අතහරිනවා. හීරෝත් කියනවා මොකක් හරි කරන්න කියලා. අංකල් හීරෝගේ ෆෝන් එක අරන් බලකද පින්තූරයක් ඩවුන්ලෝඩ් කරලා ඒක පෙන්නද්දි එකපාරට නැති වෙනවා. මේක වැඩ කියලා යන්න හදද්දි ආයෙත් ඒ හොල්මන ඉස්සරහට එද්දි මේ සැරේ නම් ඒකෙම තමලා ගන්න ඕනි කියලා ඒ පින්තූර තියලා ෆෝන් එකකින් ගහපාට යක්ෂණි බුක් ගහයි නැති වෙනවා. එයිම ෆෝන් එක බිත්තියේ වැදිලා කුඩු. අංකල් කියනවා ඒක වැඩ කරා හොල්මන ගියා කියලා. නෑ ඒක හොල්මන ගියේ නෑ මගේ ෆෝන් එකයි කුඩු උනේ කියලා. අපේ හීරෝ අංකල්ට කියනවා. කොහොම හරි ඉතින් මේ ලාවට වගේ අර ඩයල් එකට සිහියෙද්දි එයාවත් උස්සගෙන දැන් එහෙම්ම මෙතනින් යනවා. යද්දි ඉතින් හීරෝ කැඩිච්ච ෆෝන් එක අතට අරන් දුකින් බලද්දි එයාට දෙයක් පත් වෙනවා. එයා ලයින් කරන කෙල්ලව බලන්න පුළුවන් නේ කියලා. එයා සතුටු වෙලා එහෙම්මම දැන් තුන්දෙනත් එක කඩාගෙන එළියට ගිහින් එතනින් එස්කේප් වෙනවා. එහෙම යද්දිත් අර හොල්මන් සෙට් එක උඩ ඉඳන් මෙයාලා දිහා බලාගෙන ඉන්නවා. දැන් ඉතින් හීරෝ කෙලින්ම යන්නේ. එයා ලයින් කරන ගර්ල්ෆ්‍රෙන්ඩ් ගාවට. ඉතින් හීරෝයින් හීරෝනොත් මෙයාට ටිකක් කැමති වගේ. ඉතින් හීරෝනොත් ෆෝන් එක බලලා හරි මේක හදන්න පුළුවන්. හැබැයි ඉතින් මොකක්ද උනේ කියන්නකෝ. නෑ ඒක දිග කතාවක්. ඔයාට වෙලාව තියෙන ඕන තරම් කියන්න පුළුවන් කියලා එහෙම ඩිස්ප්ලේ එක බලලා මේ ඩිස්ප්ලේ එක නෑ දැන් මං ගාව. මං ඕඩර් කරලා හදලා දෙන්න. මං ඔයාට කෝල් එකක් දෙන්නම්කෝ හදලා ඉවරලා. නම්බරේ දෙන්න කියලා කියද්දි මං ගාව කොහෙද ෆෝන් එකක්. මගේ ඉතින් නම්බරේ තියෙන්නේ ඕක ඇස්සේ තමයි කියලා කියද්දි එහෙනම් කමක් නෑ කියලා. එයා මොනා කරන්නේ පරණ යූස් කරපු ෆෝන් එකක් දෙනවා. ඒක එයාගේ ෆෝන් එකලු. ඒකෙන් ඉතින් හදිසියෙන් නම් කෝල් කරන්නලු. එහෙම කියලා එයා ෆෝන් එකකුත් දීලා පොඩ්ඩක් ඉතින් කැමතිනේ. ඒ වුණාට නිකන් පෙන්න ගන්නෙත් නැහැ. හැබැයි මේ ෆෝන් එක දුන්නට මොනවා හරිනොත් ඒවටත් පේ කරන්න ඕනි. හරිනේ කියද්දි හීරොත් කියලා. එහෙම ෆෝන් එකත් අරගෙන එයාගේ නම්බරේ දීලා හීරෝන්ගේ නම්බරෙත් අරගෙන දැන් එතනින් එනවා. දැන් එහෙම ඉතින් ෆෝන් එකේ සිම් එකම දාලා බලද්දි එයාගේ account එක හැම තියෙනවා. එයාගේ ෆොටෝස් එහෙම තියෙනවා. ඒව බල එයාත් ඉන්නවා. ඒ වගේම තමයි හීරෝයිනුත් ඕනිකමට තමයි පස්සේ හදලා දෙන්නම් කියලා තියෙන්නේ. ඉතින් දැන් හීරෝට ෆෝන් එකකුත් තියෙනවනේ. ඉතින් ඒක ලැබුණොත් එකයි නැතත් එකයි වගේ. හෙට එන්නම් කියලා දවස් දෙක තුනක්ම එයාට කෑම අරන් යනවා. එයාත් ඉතින් ආසාවෙන් කනවා. කොහොම හරි. එහෙම ඉඳි එක දවසක් එකපාරටම හීරෝයින් කහින්න පටන් ගන්නවා. කටෙන් ලේත් දෙනවා. කවුදෝ කෙනෙක් ඇවිත් ඒකනේ වැඩ කරන්න එපා කියලා කියන්නේ. යන් ගෙදරට කියලා කෙනෙක් ඇවිත් එක්කන් යනවා. ඒකත් එක්කම හීරෝත් යන්න හදද්දි යාළුවා කියනවා නෑ ඔයා යන්න එපා. මම මොකද්ද කියලා පස්සේ කියන්නම් කියලා කියනවා. ඒකත් එක්කම දැන් හීරෝයින් ගෙදර ඉද්දි
අම්මද කොහෙද? කෑම කවන්න හදනවා කන්නත් බෑ. දැන් ඊළඟ දවසේ ඊට ෆෝන් කඩේට යද්දි ෆෝන් කඩේ වහලා යාළුවත් කියනවා එයාට තාම සනීප නැහැ. එයාට තාම හොඳ වුන්නේ නැහැ කියලා. මේක ඔයාට දෙන්න කිව්වා කියලා. එයා හදපු ෆෝන් එකක් දෙනවා. ඒකත් එක්කම හිරොත් අහනවා දැන් එයාගේ ෆෝන් එක කොහොමද දෙන්නේ? එයා ආපු ගමන් දෙන්න. අද හෙට ඉත් දන්නේ නැහැ. එයා හොඳ වුණ ගමන් මං කියන්නම්කෝ කියලා. හීරෝට ගියද්දි හීරෝටත් ගොඩක් දුකයි. එයාත් එහෙම දුකින් එතනින් යනවා. දැන් කොහොම හරි ඊළඟ දවසේ එද්දි එයාගේ අම්මා ඔක්කොම බඩු ටික අස්පස් කරනවා. ඉතින් හීරොත් අහනවා කොහොම මෙයා ආවේ නැද්ද කියලා. නෑ එයා ආයේ නැහැ. එයා වෙන තැනකට යනවා. නෑ මෙහෙම තමයි මම මේ ෆෝන් එකක් හැදුවා. එයාගේ ෆෝන් එකත් මං ගාව තියෙනවා. ඒකට සල්ලිත් දෙන්න ඕනි කියලා කියද්දි ඒව මොකුත් ඕනේ නැහැ. ඔයාගේ වැඩක් බලා ගන්න කියලා. ඔයා කවුද කියලා අහද්දි නෑ මං කස්ටමර් කෙනෙක් කියලා කියනවා. හරි මොනවා වුණත් කමක් නැහැ. එයා එන්නේ නැහැ. හරි එහෙනම් කොහෙටද යන්නේ කියලා කියන්න පුළුවන්ද? අලුත් කඩේ කොහෙටද දාන්නේ කියලා කියන්න පුළුවන්ද? නෑ අලුත් කඩයක් දාන්නේ නැහැ. එයා මැරුණා කියලා කියනවා. ඉතින් ඒක නිසා ආයෙත් ඩිස්ටර්බ් කරන්න එපා. ඔයා ෆෝන් එක තියාගන්න කියලා. කියද්දි එහෙනම් මං එයාට රෙස්පෙක්ට් එකක්වත් අවසන් ගෞරව දක්වන්නත් එන්න කියලා යද්දි නෑ මං කිව්වනේ ඔයා එන්න එපා කියලා. එහෙම කියලා සැරෙන් කතා කරනවා. ඒ වගේම වොයිස් එකත් අමුතු වෙනවා. හීරොත් බය වෙනවා. ඒ වගේම ගොඩක් දුකයි එයාට. දැන් ඒක ගැන ඉතින් යාළුවන්ට කියද්දි යාළුවන්ටත් දුකයි. එහෙමද? ඉතින් අම්මා එහෙම කියනවා නම් හොඳ නෑ නේද? එහෙම අනම්මනම් කියලා නිකමට වගේ පයි යාළුවා. එයාගේ ෆෝන් එකේ ෆොටෝස් එහෙම බලද්දි එයා ෆොටෝ එකක් දැකලා ෂොක් වෙනවා. එතකොට මෙයා හොල්මන් ගෙදරට ගියේ වෙඩි තිතියා හිටියේ ඩයල් එකක් හොල්මන් ඩයල් එකක්. අන්න ඒ ඩයල් එක තමයි මෙයාගේ හීරෝයින්ගේ තාත්තා. ඉතින් ඒක දැකම හීරෝට ෂොක්. එහෙනම් අනිවාර්යෙන් මේ ගෙදරට ආයෙත් යන්න ඕනේ කියද්දි ඒ කොහොමද යන්නේ? ඒක හොල්මන් විමානය යන්නේ. ඒ වුණාට කමක් නැහැ. එයාගේ බඩු මුට්ටු එහෙමත් ඇති. ඒක නිසා අපි හෙට යන් කියලා දැන් එහෙම්මම එදා රෑ මෙයාලා ඒ පැත්තට යන්න ලෑස්ති. දැන් තුන්දෙනාත් එක්ක ආයෙත් ගිහින් හොයනවා. එතන අර හොල්මන් දෙකක් නැහැ. ඉතින් මෙයාලත් හොයලා බලනවා. එතකොට අර ඩබල් ප්ලෑන් කරනවා. එයාලට එදා කෑමක් අරන් එද්දිනේ එයාලා ආයෙත් එළියට ආවේ. ඒ වගේ අදත් කෑමක් දෙමු කියලා. එයාලා ආච්චි ඇතුළේ තියෙන නූඩ්ල්ස් එකක් අරන් එහෙමම දැන් උණු වතුර දාලා ඒක දැන් ඔෆර් කරලා හඳුන් කූරු පත්තු කරලා ඉතදෙයිකිමාස් ගන්නවා අර ඩයල් එක. උඹ යකෝ ජපනිස් වලින් කතා කරන්නේ. ඉතින් එහෙම තමයි පොඩ්ඩක් කියලා බැලුවා කියලා කියනවා. කොහොම හරි එහෙම කරපු ගමන් ආයෙත් පරණ සීන් එකම රීක්‍රියේට් වෙනවා. අර ලේඩි මිනිස්සයයි ඒ හරියට වෙලා කතා කරගෙන ඉන්නවා. අර ඩයලොග්ස්මයි. මෙයාලා තුන්දෙනාත් හොරාට බලන් ඉද්දි අපේ ඩයල් එක ඉන්නවනේ යාළුවෝ ඩයල් එක. එයාලා කතා වෙන එක එදා ඇහවනේ. ඒක මම රිපීට් එකේ කියනවා. කොහොම හරි සද්ද කරන්න එපා කියලා කිව්වට පස්සේ නතර කරන්නේ. ඉතින් ඒ වගේම අර ඩයල් එකට සැක හිතිලා ඔබ කාත් එක්කද හිටියේ කියලා දඩස්කයි වෙඩි තියනවා. ඒකත් එක්කම මෙයාලා සද්ද කරද්දි මෙයාලා හොයාගෙන මේ පැත්තට වෙඩි තියනවා. දැන් ඉතින් හීරෝ කියනවා යාළුවට ඔයා පොඩ්ඩක් එයාව ඩිස්ට්‍රැක්ට් කරන්න. අපි එතක මොනවා හරි හොඩුවාවක් තියනවා නම් මොනවා හරි තියනවා නම් හොයා ගන්නම් කියලා කියනවා. ඒ කාලේ දැන් එයාවත් ඒ පැත්තට යද්දි අර ලේඩි ළඟට එද්දි අපේ හීරෝ එයාට පේනවා. ගයිස් ඔයාලා මේ වෙනකම් මේ ෆිල්ම් එක බලනවා නම් පුළුවන් නම් පොඩි ලයික් එකක් දාලා අපිට සපෝට් එකක් දෙන්න. ඔයාලගේ ලයික් එක තමයි අනිත් අයටත් මේ වීඩියෝ එක රෙකමන්ඩ් වෙන්නේ. ඉතින් ගයිස් පුළුවන් නම් ලයික් එකක් දාන්න. හරි ආයෙත් අපි කතාවට යමු. හීරොත් අහනවා ඔයාට මොනවා හරි කියන්න දෙයක් තියෙනවා නම් කියන්න කියලා. ඒකත් එයා කියනවා ඇඳියට බලන්න කියලා. දැන් එහෙම්මම යාළුවටත් ඒකට මේ පැත්තට එන්නේ නැතුව බලා ගන්න කියලා. එහෙමම ඇඳයට බලන්න උඩ තට්ටුවට යනවා. එතකොට මේ යාළුවා බොරුවට අර මේ සද්ද කර කර අරිට වැල්ලා වෙහෙට වැල්ලා හැංගි ඉන්නවා. අර ඩයල් එකට ඉතින් පේන්නේ නැහැ. ඒකත් එක්කම හීරෝ උඩට යද්දි ඇඳ යට නිකන් පිළිම දෙකක් කලවලා නූලකින් ගැට ගහලා වගේ තියෙනවා. ඒක කොහොම හරි අංකල් කාරේ ගැන පොඩ්ඩක් දන්නවනේ. ඒක වශියක්ලු. ආත්ම දෙක හිර කරන්නලු එහෙම කරලා තියෙන්නේ. ඉතින් ඒක ගැලවුවොත් ආත්ම දෙක ෆ්‍රී වෙනවලු. දැන් හීරොත් ඒක ගලවන්න try කරද්දි ඒක අර හොල්මනට දැනෙලා එහෙමම දැන් ඒ හොල්මන උඩට එනවා. හීරෝ ඉතින් ගලවන අවසාන මොහොතේ ඒ හොල්මනත් ඇවිත් වෙඩි තියනවත් එක්කම හීරෝ ඒ පිළිම දෙක වෙන් කරනවා. කොහොම හරි වෙඩි තියපාට ඒ බුලට් එක වදින්නේ නැහැ ඒක නිසා. ඉතින් කොහොම හරි ඒත් එක්කම අපේ යාළුවත් ඒ හරියට එද්දි යාළුවගේ ඇඟ ඇතුළට රිංගපු හීරෝයින්ගේ තාත්තා ගොඩක් ස්තුතියි. අපි දෙන්න මේක ඇතුළේ හිර වෙලා හිටියේ. ඔයාලා අපිව මුදා හැරියා කියලා කියනවා. ඒකට හීරෝයින් තානවා ඔයාගේ දුව කොහෙද? ඔයාගේ දුව ජීතුන් අතරද? ඉන්න තැනක් දන්නව නම් කියන්නකෝ කියලා. ඒකට තාත්තා කියනවා අපි දන්නේ නැහැ. අපි අවුරුදු ගාණක් මේක ඇතුළේ හිර වෙලා හිටියේ. ඔයා තමයි අපිව රිලීස් කරේ. ඒක නිසා ගොඩක් ස්තුති කියලා. එහෙම මෙයා ත්‍රිත වෙලා යනවා. දැන් ඊළඟ දවසේ මෙයා වැඩට යන්නෙත් නැහැ. ඔහේ කල්පනා කර ඉන්නවා. යාළුවත් වැඩට ගිහින් ඇවිත් අහනවා. "ඇයි බං උඹ වැඩට ගියේ නැද්ද?" "නෑ මට මූඩ් එකක් නැහැ. ඔබ තාමත් එයා ගැන හිතාගෙන ඉන්නේ. අතහැරපන් බං දැන්වත්. ඉතින් දැන් වැඩට ඵලයන් මේ ඕඩර් එකක් එනවා කියලා කියද්දි මෙයා බෑ කියනවා. ඒත් එකම අහම්බෙන් ඕඩර් එක බලනවා. ඒක වැටලා තියෙන පන්සලකට. ඉතින් මං යන්නම් කියලා. එහෙමම දැන් ඕඩර් එකත් අරගෙන දැන් මහ රෑ එහෙමම පන්සල පැත්තට යනවා.
දැන් ඇතුළට ගිහින් ලොකේෂන් එක පෙන්වන්නේ බුදු පිළිමයක් ඉස්සරහා. ඒත් එක්කම යාළුවා තනියෙන් ගියා කියලා අර ඩබලත් පිටිපස්සෙන් එනවා. දැන් මෙයාට ටිකක් බයයි වගේ. ඒක නිසා හෙල්මට් එක දාගෙන ඇතුළට යද්දි ඒ හරිය රෙදි වනන තැනක්ද කොහෙදෝ. එතනින් යද්දි එකපාරටම බෝලයක් කකුල් මුලට වැටෙනවා. බලද්දි උඩ ඉඳන් හොල්මනා පයි යාළුවා බයේ එම්ම බිම වැටෙනවා. එයාට යා ගන්නත් බෑ. අත දික් කරද්දි අංකල් තමයි එම්ම මුස්සන් යන්නේ. ඒකත් එක්කම හීරෝ ගාවටත් එනවා මේ දෙන්නා. එතකොටම "ඔයාලා මොනවද මෙතන කරන්නේ" කියලා පන්සලේ ලොකු හාමුදුරුවෝ කොහෙදෝ ඒකත් ඇවිත් කෑ ගහද්දි හීරොත් "නෑ හාමුදුරනේ වැරදි ඇඩ්‍රස් එකක්ද කොහෙද දීලා තියෙන්නේ. ඒකයි මේ පැත්තට ආවේ" කියලා කියද්දි "නෑ හරි ඇඩ්‍රස් එකක් තමයි දීලා ඇත්තේ. ඔයා මොකක් හරි අවුලකින් දින්නේ. අවුලක් තිබ්බොත් තමයි මේ ඇඩ්‍රස් එක වැටෙන්නේ" කියලා කියද්දි එයාත් විස්තරය කියනවා. එතකොට ලාවට වගේ මෙයාගේ පිටිපස්සේ හීරෝ ඉන්නවා. එයාට පේනවද නැත්නම් හාමුදුරුවන්ට පේනවද දන්නේ නැහැ. මෙයාට පේන්නේ නැහැ කියලා තමයි කියන්නේ. "හරි මං ඉන්නවා ඔයාට පෙන්නන්නම්" කියලා එහෙම මෙයාව තැනකට එක්කන් යනවා. ඒකත් කනත්තට කනත්තේ. එහෙම මිනිහක් අරන් ඒක ඉන්දවන්න කියනවා යාළුවන්ට. යාළුවෝ අංකලුයි නිකන් අප්පිරියාවෙන් වගේ බයේ බයේ ඒක ඉඳලා තියද්දි හාමුදුරුවොත් මතුරලා එහෙම්මම ඒ හොල්මන ගත අරන් හීරෝගේ ඇහි ගාද්දි හීරෝට හීරෝයින්න පේන්න පටන් ගන්නවා. හැබැයි එයා කතා කරන එක එයාට ඇහෙන්නේ නැහැ. ඒක කියද්දි නෑ පස්සේ ඇහෙයි කොහොම හරි එයා නැති වෙන්න කලින් එයාගේ ආසාව ඉෂ්ට කරන්න කියලා කියද්දි හරි එන්න මාත් එක්ක යන් කියලා හීරෝයින් එහෙම බයික් එක දාගෙන එහෙම මෙයා එක්කන් යනවා. එයා එක්කන් ගිහින් කියනවා ඔයා කතා කරන්න එපා මං කියන එක අහන්න. මං ඔයා මුලින්ම දැක්කේ ෆෝන් කඩේ නෙවෙයි. ඔයා දවසක් කෑම ගන්න ආව දැක්කා. ඊට පස්සේ තමයි හම්බෙන් ආයෙත් දකින්න නැති වෙයිද කියලා හිතද්දි ෆෝන් කඩේදී දැක්කේ කියලා කියනවා. දැන් එහෙම කතා කරගෙන ඉද්දි එයාට පොප් අප් එකක් එනවා මැසේජ් එකක් එනවා. ඒකත් ලොකේෂන් එකක් කියලා. ඒකත් එහෙට එන්න කියලා වගේ තමයි හීරෝයින් කියනවද නැත්නම් කවුද කියනවද දන්නේ නැහැ. ඒකත් එක්කම හීරෝයින්ත් එතන නැහැ. දැන් එහෙමම යාළුවෝ දෙන්නටත් ලොකේෂන් එක යවලා එහෙට එන්න කියලා මෙයාත් දැන් යනවා. ගිහින් බලද්දි තමයි දකින්නේ ඒ වෙන කොහෙවත් නෙවෙයි හීරෝයින්ගේ අම්මා කියලා කිව්වේ. අන්න එයාලා ගෙදර. බලද්දි ගෙදර ඇතුලේ එයා මොකද්දෝ මතුරනවා. එයා මන්තරකාරීද්ද කොහෙදෝ කට්ටියත් වට කරගෙන පිරිත් නූලක් වගේ එකක් තියලා එහෙම මේව අල්ලගෙන මෙයා ජප කරද්දි අපේ යාළුවෝ දෙන්නේ හරියට යනවා සාරියක් ඇඳගෙන ෆුඩ් ඩිලිවරි බොයිස්ලා කියලා පෙන්වන්න නැති වෙන්න. එයාලා හේ බලාගෙන ඉද්දි අපේ හීරෝ හිමීට ගෙදර පිටිපස්සට යනවා හීරෝයින්ගේ රූම් එක හොයාගෙන. එහෙ ගිහින් බලද්දි හීරෝන් තාත්තත් එක්ක හිටපු ෆොටෝ එහෙමත් තියෙනවා. ඒකත් හීරෝ හොයන්නේ එයාගේ ඉයර්බඩ්ස් දෙක. ඒක හොයන්න කියලා තමයි හීරෝයින් ලොකේෂන් දාලා එයාට යන්න කිව්වේ. කොහොම හරි හීරෝ ඒ ඉයර්ෆෝන් එක හොයාගද්දි මෙහෙ අර පිරිත් නූල අල්ලන් හිටියනේ. එයාට එකපාරට මොකද්දෝ වෙලා එයාලා නටන්න පටන් ගද්දි යාළුවෝ දෙන්නත් දැන් නටන්නද හිටියොත් දැනගනිනේ. එයාලා දෙන්නත් මේ කට්ටියත් එක්ක එකතු වෙලා නටන්න පටන් ගන්නවා. එතකොට දැන් හීරෝයින් අර හෙඩ්සෙට් එක ගහපු ගමන් හීරෝයින් කතා කරන එක මෙයාට ඇහෙන්න පටන් ගන්නවා. කොහොම හරි දැන් එයා කන්නඩියට ගිහින් ෆ්ලෑෂ් ලයිට් එක අල්ලද්දි එයාව පේනවා. එයා කියනවා මං දැන් ගොඩක් දුර්වල වෙලා ඉන්නේ. මට මෙහෙම තමත් එක්ක කතා කරන්න පුළුවන් වෙන්නේ කියලා. එයා කතාව කියන්න පටන් ගන්නවා. ඇත්තටම එයාගේ ඇත්තයි අම්මයි තාත්තයි නෙමෙයි. එයා වනාත නිවාසයකින් හදාගන්න අරන් තියෙනවා පොඩි කාලේ. ඒ වුණාට එයාට පුංචි කාලේ ඉඳන්ම ලෙඩ. ඉතින් අම්මයි තාත්තයි දෙන්න. ඒ දෙන්නත් ඉතින් ළමයා වගේ බෙහෙත් ඉති පරිස්සමට බලාගෙන තියෙනවා. ඒකත් තාත්තා. තාත්තා පස්සේ වෙන කෙනෙක් එක්ක කනෙක්ෂන් එකක් තියාගද්දිත් අම්මා කොහොම හරි මෙයාව සුව කරන්න යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලටත් බැහැලා තියෙනවා. ඉතින් එහෙම තිබිලත් එයාව සුව කරන්න බැරි වෙලා එක පාට මෙයා වැටලා මැරෙනවා. ඒ වුණාට අම්මට ඒක පිළිගන්න බැරි වෙලා එයා මරණ එක දරා ගන්න බැරි වෙලා ඉතින් ඒක නිසාම තමයි එයාගේ ආත්මය රීබර්ත් එකක් ගන්න බැරුව නැවත උපදින්න නැතුව එයා ලොක් කරලා තියන්න හදලා තියෙන්නේ. ඒ ගමන් ඒ දේවල් පෙන්නද්දි ඔක්කොම ඩාන්ස් කරන්න පටන් ගන්නවනේ. එකපාරට ඩාන්ස් එක නතර වෙනවා. ඒ වුණාට මේ ඩබලට දන්නේ නැහැ ඩාන්ස් එක නතර වුණා කියලා. උන් ආතල් එකේ ජූන් එකේ ඩාන්ස් කරගෙන ඉද්දි අතේ මාට්ටෝ ඉක්මනට මෙයාලව අල්ල ගන්නවා කියලා. දැන් හීරෝ කාඩ් දුවගෙනවා. එහෙම හීරෝවත් අල්ලලා එහෙම්මම තුන්දෙනාත් එක්කම එළියට දානවා. මේ පැත්ත පලාත පස්පා ගන්න එපා කියලා. ආයෙත් ඉතින් වෝනින් එකක් දීලා එහෙමම තුන්දෙනාව යවනවා. හොඳ වෙලාවට හීරෝගේ හෑන්ඩ් ෆ්‍රී ගත්තනේ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. එයා ගන්නාවත් ඒකනේ. දැන් මෙයා මෙහෙට ඇවිත් හීරෝයින් එක්ක කතා කරද්දී හීරෝයින් කියනවා මගේ සෝල් එක එයා අල්ලගෙන ඉන්නේ. අම්මා මගේ විතරක් නෙවෙයි ගොඩක් කට්ටිය සෝල් අරන් තියාගෙන ඉන්නේ. කොහොම හරි අද රෑ ඇතුළත රිචුවල් එක ඉවර වෙන කලින් මාව ෆ්‍රී කරන්න පුළුවන් නම් මාව ෆ්‍රී කරොත් මං වෙන ආත්මයක් අරගන්නවා කියලා කියද්දි කොහෙද ප්ලේස් එක කියලා අහනවා. ඒකත් අර හොස්පිටල් එකේ අර මුල්ම සීන් එකේ ගියේ හොස්පිටල් එකට අන්න හේ හොල්මන් පිරිලානේ. ඉතින් යාළුවෝ දෙන්නත් මේ අහන්න
ඔයාට මේක අදාළ නැති වැඩක්. ඔයා එයාට ආදරෙයි තමයි. ඒ වුණත් දැන් එයා මැරුණා. හොල්මනක්. එයාට දැන් උදව් කරන්න කියලා ඔයාගේ ජීවිතේ නැති කරගන්න එපා. එහෙම කියලා උපදෙස් දෙද්දිත් මෙයා ඒ තරම් ආදරෙයි ඒත් අහන්නේ නැහැ. ඔයාලට ඉන්න බැරි නම් ඉන්න. මං යනවා කියලා. එහෙම මෙයා තනියෙන්ම ඒ හොස්පිටල් එක පැත්තට යනවා. එයා ගිහින් හැමතැනම හොයනවා. අර මන්තර හූනියම් කරලා ටයි කරලා ගැට ගහලා තියෙනවනේ. අන්න ඒ වගේ මොන හරි පිළිමයක් ගැට ගහලා තියනවද කියලා. ඒත් එහෙම හොයද්දි අර අම්මා එයා තව පිළිමයකුත් එහෙම කරනවා. එතකොටම අර රෝද පුටුවෙන් ඉන්න ඩයල් එක එයා ඇවිත් මෙහෙට ඇවිත් කෑ ගහද්දි හීරොත් බය නැතුව ළඟට ගිහින් මේ අහන්න ඔයා දැන් හොල්මනා. ඔයා ඉතින් රෝද පුටුවේ යන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් නැහැ. ඔයාට පනින්න පුළුවන්, දුවන්න පුළුවන්, නටන්න පුළුවන්, ගයන්න පුළුවන්, වයන්න පුළුවන්. ඉතින් එහෙත් එහෙම ඇයි ඔයා හිර වෙලා ඉන්නේ? එහෙම කියද්දි තමයි එයා දකින්නේ එයාගේ පුටුවේම තමයි ඒක ගැට ගහලා තියෙන්නේ. ඉතින් හීරෝ ඒක දැක්ක ගමන් ඒක ගලවලා එන්න එන්න දැන් නැගිටින්න. දැන් ඇවිදින්න පුළුවන්. එහෙම කියද්දි එයාත් නිකන් අර සනීපෙච්ච මිනිහෙක් නැගිටලා සතුටු වෙනවා වගේ පොරක් දැන් සතුටු වෙනවා. කොහොම හරි ගලවපු ගමන් එයා එන්ජොයි කරලා අර පැත්තට යන්න කියලා දිශාවකුත් පෙන්නලා එහෙම මෙයා නැති වෙලා යනවා. දැන් හීරෝ දැන් මේ පැත්තට තමයි යන්නේ. දැන් එහෙමම දැන් උඩ තට්ටුවට ගිහින් ඒ හරිය මොකද්දෝ දොරක්ද කොහෙද ඒක කඩන්න හදද්දි අරයට අරේ දැනෙනවා. ඊටපන් දැන් එහෙම නිමනවා. එයා ඒතොර තව මන්ත්‍රයක් ජප කළා. ඒ හරියට යක්ෂයෝ ටිකක් යවද්දි එහෙම ආයෙත් ඊටපන් දැන් පත්තු වෙන්න පටන් ගන්නවා. ඒත් එකම හීරෝ දැන් කොටු වෙලා වගේ මොකද්ද කරන්න කියලා කල්පනා කරගෙන ඉද්දි හීරෝගේ අංකල් ඇවිල්ලා මතුරුපු හාල් වගේක් අරන් උන්ට එකෙන් ඇටැක් කරද්දි උන්වත් චුත වෙනවා. දැන් ඉතින් හීරෝ යාළුවත් එක්ක අර පැත්තට යද්දි අපේ අංකල් විතරක් කොටු වෙලා දැන් හොල්මන් හතරක් එයාව වට කරද්දි එයා ගාතාවක්ද මොකක්ද එකක් ප්ලේ කරලා YouTube එකේ. එහෙම්මම ඒ හොල්මන් රල්ලගෙන ඉද්දි ඒක පාටම හොල්මනත් ළඟට එනවා. ඒක ගානක් නැතුව වගේ. ඒ වුණාට ඒක පාටම හීරෝ අර එහෙම මොන හරි කරලා දන්නේ නැහැ. එයාලා වැඳගෙන එහෙම්මම ෆ්‍රී වෙනවා. ඒත් එක්කම ඒ හැට තිබ්බ තව පිළිම ටිකක් හොයාගෙන අංකල් පුච්චලා දාද්දි මෙහි අම්මගේ අතත් පිච්චෙනවා. දැන් එතකොටම යාළුවා කෑ ගහන සද්දයා බලද්දි යාළුවව නර්ස් හොල්මනද කොයිද අල්ලලා ගැට ගහලා එයාත් බේර ගන්න කියලා තමයි කෑ ගෑවේ. කොහොම හරි දැන් අපේ අංකල් කාර්යයත් ගිහින් එයා වෙලීට ගද්දි නෑ මං අතන හිටියේ එකපාරට මෙහෙට ආවා අනම්මනම් කියද්දි මෙයා කන්ට ගහලා එයාව සිහියට ගෙන්නනවා. කොහොම හරි ඔයා බය වෙලානේ මෙන්න මේක දාගන්න කියලා එයාගේ මාලේ ජප කරපු ඉබිදාලා දින මාලේ දෙද්දි මේක වරුහන්නේ මේක ෆේක් එකක් නේ කියලා යාළුවා කියද්දි අංකල් කියනවා ෆේක් එකක් හරි හොඳ එකක් හරි ඕක විශ්වාස කරපන්. එතකොට හොල්මන් එන්නේ නැහැ කියලා කියනවා. දැන් එහෙමම යද්දි අර නර්ස් ලේඩි ඉන්නවා. ආයේ තම්බුණා එහෙනම් නේද? එහෙම කියද්දි මෙයාලා ජප කරනවා. බුද්ධාගමින් ජප කරන්නේ. ඒ නර්ස් ලේඩි කියනවා මම ක්‍රිස්තියානි කියලා. ඒකෙන් කියන්නේ නේ කොච්චර වැතුරත් මේකෙන් වැඩක් වෙන්නේ නැහැ කියලා. දැන් කොහොම හරි මෙයාට මතක් වෙනවා අර හාමුදුරුවෝ නම. එයා මෙයාට ගොඩක් ආයුධ එහෙම දීලා තියෙනවා. ඒකෙන් පිහියක් යක්කුන්ට ඇටැක් කරන්න පිහියා. ඒක දැන් මතක් වෙලා ඒක අතට අරන් එහෙම ඉස්සරහින් යක්කුන්ට ඇටැක් කරන්න පටන් ගන්නවා. ඒත් නර්ස් කාරණා ළඟට එන්නේ නැහැ. ටිකක් ඈතට වෙලා තමයි ඉන්නේ. ඇදිකොත් ඇන්නොත් ඉවරනේ. ඉතින් එහෙම ඔක්කොම ඉවරයි කියලා හිතුවට ආයෙත් තව හතර දෙනෙක් නර්ස් ලේඩි ගෙන්නනවා. ඒ කට්ටියටත් ඇටැක් කරද්දි නර්ස් ලේඩි මාරු වෙනවා. කොහොම හරි වෙලාවේ හීරෝ අම්මා ගාවට තමයි යන්නේ ගෙදරට. කොහොම හරි මෙහෙ නර්ස් ලේඩි කෙනෙක් එයාගේ අතින් අර එයාට පීයා ගියාට පස්සේ බුග්ගයි බෙල්ල මිරිකන්න පටන් ගන්නවා. අර ඩයල් එකට පුරුදු නෑනේ. කොහොමද මොකද්ද කරන්න කියලාත් දන්නේ නැහැ. ඒත් එක්කම අමුණු නමයෙන් වගේ ඒ හරි තිබ්බ පාර්සලයක් වගේ ඒක තමයි සෝල් එක ගැට ගහලා තිබිලා තියෙන්නේ. ඒ කුඩු කරපන් චුත වෙලා යනවා. ඒත් පව් ගොඩක් වෙලා ඉතින් බෙල්ල හිර වෙලා හිටපු හින්දම අංකල් කාර්යයා මැරෙන්න ඔන්න මෙන්න වගේ අනේ මැරෙන්න එපා කියලා තට්ටු දාද්දි එහෙම ඉතින් ඩයල් එකට පණ එනවා. ඒකත් කොහොමද පණ දෙන්න හදන්නේ? එයා ලිප් කිස් කරන්න හදනවා කෘත්‍රිම සුසනේ දෙන්න කියලා. 99 වගේ අංකල් කාර්යයත් බේරෙනවා. දුන්නා නම් එතන මැරෙන්න තමයි වෙන්නේ. ඉතින් දැන් හීරෝට විරුද්ධව කළු යක්ෂණියෝ එයාට ඇටැක් කරනවා කියනවා වට කරනවා. හීරෝත් ඉතින් බොහොම අමාරුවෙන් බේරනවා. ඒකත් එක්කම හීරෝ බිමට වැටලා නැගිටිද්දි හීරෝ තරක බලනවා. හීරෝගේ ආත්මය හිර කරලා තිබ්බ පෝච්චිය. ඉතින් එයා ගන්න වගේ එද්දි අම්මා බුක්කයි හදිස්සි වෙලා පීයෙන් ඇනලා දානවා. ඒ වුණාට හීරෝට වදින්නේ නැහැ. ඒක වළක්වලා හීරෝයින් ඇනගෙන අම්මටත් හිතා ගන්න බෑ. ඒතර අම්මා ටෙන්ෂන් වෙද්දි ඒ තැනම ගිනි ගන්න පටන් ගන්නවා. හීරෝත් අවසාන මොහොතේ යන්නත් කලින් අර හීරෝයින් හිර කරේ අන්න ඒක උස්සන් එනවා. එතකොටම අර යකෙක් කොලා කෑ ගහනවා. එයාත් එකපාරටම මැරිලා යකෙක් වෙලාද කොහෙද? මගේ ළමයව මට දීපන් කියලා කෑ ගහද්දි මෙයා හිම්මම අරන් එනවා. දැන් එයා විනාශ කරන්න ඕන නිසා ආයෙත් මෙයා දැන් ඒක දෙන්න වගේ ඇතුළට ගිහින් එහෙම මෙයාව එළියට එක්කන් ඇවිත් එයා වට කරලා අල්ල ගන්නවා. දැන් එහෙමම පිහියට මන්ත්‍රය කියලා අනින්න හදද්දිම එයා ළඟට ඇවිත් නතර කරනවා. ඒකත් එක්කම දුව එයාත් එක්ක කතා කරද්දි ආයෙත් එයා සංසුන් වෙලා
පරණ තත්ත්වයටපත් වෙනවා. එයාටත් කියලා තේරුම් කරනවා මං අලුතෙන් ආත්මයක් ඉපදුනොත් ගොඩක් සතුටින් ඉඳීවි. ඒක නිසා අම්මේ මාව අතහරින්න අනම් මනම් කියලා කියද්දි එයා තේරුම් අරන් එහෙම්මම බැක් වෙනවා. ඒ වගේම එයා සතුටින් එයාගේ මූණ දිහා බලාගෙන එයාගේ පරණ දේවල් මතක් වෙනවා. එයා කොහොමද ආදරෙන් බලාගත්තේ අනම් මනම් මතක් කරන ගමන් එයාගේ ආත්මෙ ශාන්ති වෙනවද කොහෙද? එතනින් නැති වෙනවා. ඒ වගේම තමයි හීරෝයිනුත් අවසාන වතාවට හීරොත් එක්ක කතා කරලා එයාත් එහෙමම නැති වෙනවා. අවසානට ඉතින් හීරොත් සුපුරුදු පරිදි ආයෙත් වැඩ කරන්න යද්දී අලුතෙන් කෙනෙක් එයාලත් එක්ක එකතු වෙන්නද කියලා අහද්දී එයාලත් එයාව බඳව ගන්න කැමති වෙනවා. එයාට ජැකට් එක දීලා එයාලා ගෑන් එකට බඳව ගන්නවා වගේ පෙන්නලා මේ ෆිල්ම් එක ඉවර කරනවා. ඉතින් ගයිස් කොහොමද මූවි එක? ඔයාලා එන්ජොයි කරන්න අනිවාර්යෙන් චුටි ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න. ඒ වගේම අපිට සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි තවම මූවි එක මුණ ගැහෙමු. Thank you.